ආයුබෝවන් කියලා පිළිගන්න අභිනදාස YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අභිනදාස YouTube channel එකේ ආරමුණ තමයි 12 13 ශ්‍රේණියේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවදරුවන්ට නර්තනය සහ නාට්‍යාරංග කලා විශේෂයේ ශ්‍රේණියට අදාළ පාඩම් සාකච්ඡා කිරීම. හරි. ඉතින් ඒ යටතේ අපි අද කතා කරනවා හැමෝටම අමාරුයි කියන නිර්වචන ගැන. සාමාන්‍යයෙන් ඔයාලට අපරදිග සහ පෙරදිග කියලා පේපර් දෙකක් තියෙනවා. ඒක අපරදිග සහ පෙරදිග පේපර් වල කෙටි ප්‍රශ්න පත්‍රයට එන නිර්වචන ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඉතින් විශේෂ නිර්වචන කිහිපයක් තියෙනවා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න පාඩම් කරන්න අමාරුයි කියන නිර්වචන අපි ලේසියෙන් පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙනවා. හරි, දැන් ඔයාලා මේ ස්ලයිඩ් එක බලන්නකෝ. මේ ස්ලයිඩ් එකේ තියෙනවා නිර්වචන 3ක් ගැන. මේ නිර්වචන 3 ඉදිරිපත් කරලා තියෙන පඬිවරුන් තමයි ඇරිස්ටෝටල්, භරතමුනි සහ ධනංජය කියන කට්ටිය. එතකොට මේ නිර්වචන 3 විශේෂත්වයක් තියෙනවා. මේ නිර්වචන 3ෙම තියෙනවා අනුකරණය කිරීමයි කියලා. බලන්න, නාට්‍යණු ක්‍රියාවක් අනුකරණය කිරීමයි එක කියනවා ඇරිස්ටෝටල්. නාට්‍යණු ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමයි එක කියනවා භරතමුනි පඬිවරයා විසින්. නාට්‍යණු අවස්ථා අනුකරණය කිරීමයි ඒ කියන්නේ ධනංජය පඬිවරයා විසින්. මෙන්න මේ තුනේම නාට්‍යණු අනුකරණය කිරීමයි කියන වචන ටික පොදුයි. ඒ තුනේම අපිට දැක ගන්න පුළුවන් වෙනස් වචන තුනක් තියෙනවා. බලන්නකෝ, මේ කහ පාටින් හයිලයිට් කරලා තියෙන ක්‍රියාවක් කියන වචනේ දිහා. මේ ක්‍රියාවක් කියන වචනේ භරතමුනි පඬිවරයාගේ සහ ධනංජය පඬිවරයාගේ කියන නිර්වචන දෙකේම ඇතුළත් වෙලා නැහැ. ඒ වචන පොදු වෙලා තියෙන්නේ ඇරිස්ටෝටල්ගේ නිර්වචනයේදී විතරයි. ඒ වගේම කොළ පාටින් හයිලයිට් කරලා තියෙන ලෝකයාගේ පැවැත්ම කියන වචනේ දිහා බලන්නකෝ. මේ නිර්වචන තුනෙන්ම ඒ වචනේ අයිති වෙලා තියෙන භරතමුනි පඬිවරයාගේ නිර්වචනයට විතරයි. ඒ වගේම දම් පාටින් හයිලයිට් කරලා තියෙන අවස්ථාවක් කියන වචනේ බලන්නකෝ. ඒකත් එහෙමයි. ධනංජය පඬිවරයාගේ විතරයි ඒ නිර්වචනයේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවක්, ලෝකයාගේ පැවැත්ම, අවස්ථාවන් කියන වචන තුන එම පඬිවරයා තුන් දෙනාට විතරක් ප්‍රමුඛ වෙත්ත වචන තුනක්. ඉතින් මේ වචන තුන අපිට ලේසියෙන් අඳුරගත්තොත් මෙන්න මේ නිර්වචන ටික පාඩම් කරගන්න පුළුවන් ඉතා ඉක්මනටම. දැන් අපි යමු ඊළඟ කොටසට. මෙන්න මේ පිටුවේදී ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා නිර්වචන දෙකක්. ඒක ඉදිරිපත් කළා තියෙන ඇලඩයිස් නිකෝල් සහ බර්නාඩ් ෂෝ විසින්. හරි. එතකොට ඇලඩයිස් නිකෝල් කියනවා නාට්‍යණු ජීවිතේ පිටපතකි සිරිත් විරිත්වල කැඩපතකි කියලා. බර්නාඩ් ෂෝ කියනවා නාට්‍යණු ජීවිතේ පැතිකඩකි. හරි, දැන් ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ නිර්වචන දෙකේ වෙනස්කම් දෙක. නිර්වචන දෙක එකිනෙකට වෙනස්. ඒ වගේම අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. පැතිකඩකි පිටපතකි. ඒ වගේම කැඩපතකි. මේ වචන සමහරක් අවස්ථාවලදී අපිට පැටලෙන්න පුළුවන් පේපරේදී. ඒකට අපි පාවිච්චි කළ නියම ට්‍රික් එකක් තියෙනවා. පිටපතකි සහ කැඩපතකි කියන වචන දෙක ඇතුළත් වෙලා තියෙන්නේ ඇලඩයිස් නිකෝල් ඉදිරිපත් කරපු නිර්වචනයේ පමණයි. පැතිකඩකි කියන වචනේ ඇතුළත් වෙලා තියෙන්නේ බර්නාඩ් ෂෝගේ නිර්වචනයේ පමණයි. එතකොට මේ නිර්වචන දෙකේ වෙනස්කම් දෙක අපිට අඳුරගන්න පුළුවන් වුණාම අපිට ලේසි ඉක්මනටම මේ නිර්වචන දෙක පාඩම් කරගෙන කෙටි ප්‍රශ්න පේපරයකට පිළිතුරු සපයන්න. හරි, අපි ඊළඟට යමු ඊළඟ නිර්වචන දෙකට. ඒක ඉදිරිපත් කරන්නේ පෙරදිග නාට්‍යකරුවන් දෙදෙනෙක් වන භරතමුනි පඬිවරයන් සහ අභිනවගුප්ත පඬිවරයන්. භරතමුනි පඬිවරයාගේ නිර්වචනයේ තියෙනවා නාට්‍යණු ලෝකයේ සුඛ දුක්ඛ යන දෙකෙන්ම යුක්ත වූ යම් ස්වභාවයක් පවතීද ඒ අංගාදී අභිනයෙන් ප්‍රකාශ කිරීමයි කියලා. හරිද? එතකොට අපි කලිනුත් කතා කරා භරතමුනිවරයාගේ නිර්වචනයක් පිළිබඳව. ඒතර මේ කලින් කතා කරපු කිසිදු නිර්වචනයක සුඛ දුක්ඛ යන අංගය ඇතුළත් වෙලා නැහැ, වචනය ඇතුළත් වෙලා නැහැ. ඒක පොදු වෙලා තියෙන්නේ භරතමුනිවරයන් ඉදිරිපත් කරන එක් නිර්වචනයකට පමණයි. සුඛ දුක්ඛ ඇතුළත් යම් නිර්වචනයක් ඔයාලගේ පේපරයක ඇතුළත් වෙලා තිබ්බොත් ඒකේ පිළිතුර වෙන්නේ භරතමුනි පඬිවරයා තමයි මේ නිර්වචනය ඉදිරිපත් කරපු පුද්ගලයා වෙන්නේ කියන එක. ඒ නිසා සුඛ දුක්ඛ යන වචනේ තිබ්බොත් ඒ ඉදිරිපත් කරන නිර්වචනය භරතමුනි පඬිවරයාගේ නිර්වචනයක් කියලා ඔයාලා කෙටියෙන් මතක තියාගත්තොත් නිවැරදි පිළිතුර සපයන්න පුළුවන් ඔයාලගේ කෙටි ප්‍රශ්න පේපරයට.
ඊට පස්සේ ඊළඟ නිර්වචනය අභිනව ගුප්තයන්ගේ. ඒ නිර්වචනය තමයි නාට්‍ය වූකාලි සංගීතය, නර්තනය, දෙබස්, රංගපෑම, වේශභූෂණ, අංගරචනාදී කලාත්මක මාධ්‍යයන් මගින් ප්‍රේක්ෂකයා තුළ කිසියම් සෞන්දර්යාත්මක අත්දැකීම් දැනවීමට යත්න දරන්නා වූ සම්පූර්ණයෙන්ම වෙනස් වූ කලාත්මක නිර්මාණයකි. එතකොට මම එක හයිලයිට් කරලා තියෙනවා සංගීතය, නර්තනය, දෙබස්, රංගපෑම, වේශභූෂණ, අංගරචනා කියන අනුෂංගික කලාංගයන් කිහිපය. එතකොට අපි කලින් කතා කරපු කිසිදු නිර්වචනයක අනුෂංගික කලාංගයන් ඇතුළත් වෙලා තිබෙන්නේ නැහැ. අනුෂංගික කලාංගයන් වන සංගීතය, නර්තනය, දෙබස්, රංගපෑම, වේශභූෂණ, අංගරචනා ඇතුළත් වෙලා තියෙන එකම නිර්වචනය තමයි අභිනව ගුප්තයන් ඉදිරිපත් කරපු මෙම නිර්වචනය. එතකොට අනුෂංගික කලා පිළිබඳව ඔබගේ පේපරේට නිර්වචනයක් ආවොත් ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ අභිනව ගුප්තයන් විසින් කියලා මතකය රඳවා ගන්න.